වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි රුප් channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ගෝස්ට්ගේ account එක ඔන්න තව විනාඩියේ තව තප්පර 28කින් අන්බෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ මට log වෙන්න පුළුවන්. හරියටම තප්පර 24යි තියෙන්නේ. ඉතින් අපි බලමු log වෙලා account එකේ මොනවද වෙලා තියෙන්නේ. ඒ වගේම event එකක් අපිට ඇවිල්ලා තියෙනවා. event එක spin කරලා අපිට diamond අඩු ගාණෙන් ගන්න පුළුවන් වේද? ඒක නැත්නම් අපි අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඒ වගේම තමයි event spin කරනවා. ඉතින් මේක බෑන්ඩ් වෙන්න හේතුව මම හිතන්නේ emulator යවුලක් මේක ගොඩ දිනෙට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒ වගේම තමයි මගේ කිසිම වැරද්දක් නැතුව bot account දෙකුත් මේ වගේම බෑන්ඩ් වුණා. හරි ඉතින් මේ විදිහට තප්පර ගාන ඉවරයි. දැන් අපි බලමු මෙන්න මේකට log වෙලා අපේ account එකට මොකද වෙලා තියෙන්නේ, account එකේ මොනවද mail එකට එහෙම ඇවිල්ලා තියෙන්නේ කියලා බලමු. ඉතින් ඔන්න ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන් account එකට ඔන්න log වුණා. ඉතින් ඔන්න ඉතින් අර බණ්ඩල් එක දාගෙන හිටිය විදිහට මේක තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් තමයි මම වීඩියෝ එකක් කරේ අවසාන විදිහට මෙන්න මේ බණ්ඩල් එක කොහොමද ගන්න කියලා. ඉතින් මේ ඉවෙන්ට් එක කරද්දිම තමයි මේ account එක බෑන්ඩ් උනේ. ඉතින් කොහොම හරි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද අපිට ඇවිල්ලා තියෙන ඩිස්කවුන්ට් ඉවෙන්ට් මොනවද. ඉතින් ඩයමන්ඩ් ගානේ විදිහට තියෙනවා. ඒ වගේම තමයි මේල් බොක්ස් එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඇනිමේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් අලුත්ම ඇනිමේෂන් එක ඔන්න මේල් බොක්ස් එකට එවලා තියෙනවා මේ ගරින එකෙන්. ඉතින් ඒ ටික ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න හැමෝම. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි තව උදව්වක් ඕන ඔයාලගෙන්. ඒ තමයි Gaming Ghost Lite channel එකේ සබ්ලා 10k වදින්න තව සබ්ලා 400 ගාණක් ඕන. අනිවාර්යෙන්ම ඔයාලා පහලින් මම link එක දාලා තිනවා. ඒ link එකෙන් ගිහලා ඔයාලා channel එක sub කරලා තියන්න. ඒ වගේම තමයි 10k වදින්න support එකක් දෙන්න කියලා මතක් කරනවා. හරි අපි බලමු මේ කොහොමද කියලා මේ අපිට මේ විදිහට මම emulator එක download කරා. emulator අර පරණ version එකක් තිබ්බ හින්දා ඒකේ පොඩි ගැටලුවක් කියලා තිබ්බා. ඉතින් ඒකත් මම download කරා. ඉතින් හරි අපිට බලා ගන්න පුළුවන් මේ කොයිද මේ අලුතෙන් ආපු හරි මේ තියෙන අලුත්ම ඇනිමේෂන් එක මම මේක ක්ලේම් කරගන්නම් ඉස්සෙල්ලාම. හරි ඔන්න අලුත්ම ඇනිමේෂන් එක ක්ලේම් කරගත්තා. ඒ වගේම තමයි ක්‍රිමිනල් ඒ සෙට් එක මම එනේවා ගැන වීඩියෝ දාලා තිබ්බා. ඉතින් ඒවත් කට්ටිය බලන්න ඇති. ඉතින් මේ වගේ තව මොනවද වෙවිලා තියෙනවා ඒ ටිකත් අපි ක්ලේම් කරගමු. හිතන්න ඇති වැඩක් නැහැ. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන්ම අපිට ලක් රොයල් එකට ආවට පස්සේ ඇවිල්ලා තියෙනවා වෝල් ස්කින් එකක්. ඉතින් වෝල් ස්කින් එක ඇවිල්ලා තියෙනවා. මම මේ විදිහට වෝල් ස්කින් එක ස්පින් කරමු අපි ඉවෙන්ට් එක. ඉතින් මේ විදිහට ඊට කලින් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉමෝට් රොයල් ඉවෙන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඩයමන්ඩ් කොහොමත් මම 5000ක් විතර තියාගෙන ඉවෙන්ට් එක ස්පින් කරනවා. මොකද මට මේ ඩයමන්ඩ් එක අවශ්‍යයි මේ ක්‍රිමිනල් සෙට් එක ගන්න. ක්‍රිමිනල් සෙට් එක නෙවෙයි ක්‍රිමිනල් බණ්ඩල් මල් ළඟ ඔක්කොම තියෙනවා. ක්‍රිමිනල් ගන්න ඕන මේ ඩයමන්ඩ් එකේ. එහෙනම් මම ඒ ඩයමන්ඩ් 5000ක් විතර තියාගන්නම්. ඉතින් අපි මෙන්න මේ ඉමෝට් එක ගන්න පොඩ්ඩක් ස්පින් කරමු. මම ඉස්සෙල්ලා පහේ ස්පින් එක දෙනවා. හරි එකෙන් අපිට ආවට මේකත් අපි පහේ ස්පින් එක දෙමු. එකක් හරි කැරකුමත් ගොඩම තමා. මොකක් හරි එයිද? නෑ ඔන්න කලිසමක් ඇවිල්ලා තියෙනවා. අපිට මෙතනින් මේ ඉමෝට් දෙක විතරයි ඕන. හරි මම 251 ස්පින් එකක් දෙන්නම්. හරි එතනක් නෑ. එකක් දෙමු. එතනක් නෑ. ඒකේ නම් මොකක් හරි ඒ වගේ එකක් ආවා. මොකද අම්මට සිරි ඕනම ඉමෝට් එක ආවා. මට ඕනම එක ආව. ඔන්න මේ ලක් එක තමා ඔන්න ටික එකක් ආවා. අවශ්‍ය මේක ආවා. ඩයමන්ඩ් අපිට එච්චර ගියේ නැහැ. ස්පින් මං හිතන්නේ 250 ස්පින් 3යි ගියේ. 50 ස්පින් එකයි කොහොමත් මේ වැඩි වුණොත් ඇවිල්ලා තියෙනවා. කොහොමත් ඇවිල්ලා තියෙනවා. කොහොමත් මේ අඩු ගානෙන් ඩයමන්ඩ්. ඊට පස්සේ අපිට මෙතනට ආවට පස්සේ බලා ගන්න පුළුවන් මේ රින් ඉවෙන්ට් එක. ඉතින් මේ රින් ඉවෙන්ට් එකෙත් අපි ස්පින් කරලා දාමු ටිකක්. හැබැයි ගොඩක් නෙමෙයි මේ පොඩ්ඩක් ස්පින් කරලා අපි මේ ඉමෝට් එක ගමු. ඉමෝට් එක තිබ්බනම් ඇතිවත්. යුනිවර්සල් ටෝකන් 113යි. එතන අපි ඊළඟට මෙන්න මෙතන තියෙනවා වෝල් ස්කින් එකත් මට සුවර් නැති වේ වගේ වෝල් ස්කින් එකේ ටිකක් අපි ස්පින් කරලා දාමු. හරි ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. අඩු මං ඉතින් පළවෙනි ස්පින් එකෙන් මේ කියලා පළවෙනි ස්පින් එකෙන් ආවේ නැහැ. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම පුළුවන් තරම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ එකෙත් ආවේ නැහැ.
මේ account එක ban වෙලා තිබ්බට පස්සේ මට එක මල්ලි කෙනෙක් Sakura account දෙකක්ම දුන්නා play කරන්න ඒ වගේම review එකක් කරන්නත් දුන්නා. ඉතින් කොහොම හරි මේ මල්ලිට නම් මේ ගොඩක් මේ කියන්නේ පට්ටම හොඳ කෙනෙක්. ඉතින් Sakura account දෙකක් සාමාන්‍යයෙන් වෙන කෙනෙක් වගේ නම් දෙන්නේ නැහැ. සුපිරිම චරිතයක් තමයි. හරි ඔන්න wall skin එක ආවා. diamond 199 wall skin එක ආවා. ඒකත් සුපිරියක්. ඉතින් ඊට පස්සේ අපිට කටාන skin එකක් ගන්න ඕන. කටාන skin එක තමයි මේ ඕනම එක මේ ඕනම කියන්නේ ඒක අර බලමු. හරි ඔන්න wall skin එක හරි කටා එක නම් අපි ඊට කලින් මෙන්න මේ ඉවෙන්ට් එක මේවා තියෙනවනේ ඔක්කොමනේ. ඊට පස්සේ අපිට මේ ඩිස්කවුන්ට් ඉවෙන්ට් එකක් ඇවිල්ලා තිබ්බා. මෙන්න මේ ඉවෙන්ට් එක. අපි මේකත් පොඩ්ඩක් බලමු. මේ ඉවෙන්ට් එකත් බලලා ඊළඟට අපි අර ඉවෙන්ට් එක සවුන්ඩ් පොඩ්ඩක් අවුල්. හරි මේකෙත් අපිට බලා ගන්න පුළුවන් යාළුවා. මටත් මේ ඉන්වයිට් එහෙම දාලා තිනවා කට්ටිය මේ මේක ගන්නම් බං. එතකොට මට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඊට පස්සේ තව කට්ටිය මේ කට්ටිය අයියෝ වෙන කට්ටියත් එක්ක ජොයින් වෙලානේ. එක්කෙනෙක් එකක් තිබ්බා කොහොම හරි මේ කට්ටිය ජොයින් වෙලා වෙන අයත් එක්ක මේ පරාදි කට්ටිය ගොඩ දෙනෙක් දාලා තිබ්බා ඉන්වයිට් දාලා මේ ඕන නම් මට ගන්න තිබ්බා. මේ බණ්ඩල් එකයි මට තියෙනවා. මේ ටික තමයි නැත්තේ. මේ ඉමෝට් එක නෑ. මේ ඉමෝට් එක ගමු. ඊට පස්සේ මෙතනත් වාසියක් නෑ. ඒ කාඩ් 10ක් 75යි මේක වාසි. 10ම 75යිනේ. ඊට පස්සේ අපි ආය නෑ. ඉතින් අවශ්‍ය දෙයක් කියන්නේ මෙතන කවුරුත් ගන්නත් නෑනේ. හරි අපි මෙතනින් අර කාඩ් ටිකේ ඉවෙන්ට් එක ස්පින් කරලා දාමු. මේකේ කාඩ් 10ක් තියෙනවා. ඒක ස්පින් කරලා බලමු. ඊයේ තාවේ නෑ කොහොමද මේ ඉවෙන්ට් එකේ 251 ස්පින් එකක් දෙමු. ක්‍රිමිනල් බන්ඩල් සෙට් එකේම එනවා. මම ඒක ගැන කට්ටියට කිව්වා මේ අනිවාර්යයෙන්ම රෙඩි වෙලා ඉන්න. අනිවාර්යයෙන් මේ ටික එනවා. ඉතින් නම් ඉතින් වාසියක් නැති වේ වගේ. අම්මෝ බණ්ඩල් එක අම්මෝ නිකම්වත් උන්ට මේ නෝමල් ස්පින් ටිකක් මේ අම්මෝ මේක හැම එකක්ම අඩු ගානින්මනේ ආවේ මට ඉවෙන්ට් එකේ. සාමාන්‍යයෙන් මට ඩයමන්ඩ් දැක්කනේ 8000 ගානක් තිබ්බේ. මේ ඩයමන්ඩ් 8000 ගානෙන් බලමු දැන් කීයක් තියෙනවද කියලා. මේ ඩයමන්ඩ් 8000 ගානෙන් 6041ක් තියෙනවා. 6041 කියන්නේ මට ගියේ ඩයමන්ඩ් සාමාන්‍ය 2500ක් කියලා හිතමු. 2500ක් ගිහලා තිනවා. 2500ට ගත්ත දේවල් මම ඔයාලට පෙන්නන්නම්. 2500ට ගත්තා මෙන්න මේ හරි මේ ඉමෝට් දෙකක් ගත්තා ඔන්න. මේ ඉමෝට් දෙකම ඩයමන්ඩ් 2500ට මම ගත්තා. මේ හරි මේ ඉමෝට් දෙකම ඩයමන්ඩ් 2500කින් ආවා. ඊට පස්සේ මේ ඇනිමේෂන් එක නම් මේකෙන් ආව එකක්. මේක අපි ඊට පස්සේ අපිට මෙතනට ආවට පස්සේ බෑක්පැක් එක නම් වැඩක් නැහැ. ඊට පස්සේ මේකත් ඕනේ නැහැ. ඊට පස්සේ යුනිවර්සල් ටෝකන් ටිකකුත් ආවා. මේ බන්ඩල් එකත් ආවා. බන්ඩල් එකත් ඕපන් කරනවා මං. ඔන්න ඒ බන්ඩල් එකත් ආවා අපිට ඩයමන්ඩ් 2500. ඊට පස්සේ ගන් බොක්ස් ඇවිල්ලා තියෙනවා මේ. මෙතනත් අපි සිලෙක්ට් කරලා මේ බොක්ස් ටික හරි නෑ එතනත් ඒ ටික හරි. ඊට පස්සේ අපිට ගන් බොක්ස් දෙකයි ඒ ටික හරි. ඊට පස්සේ අපිට මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා මොකද්ද දවස් 10කට ඇවිල්ලා තියෙනවා. ග්‍රැනයිට් එකට ආවට පස්සේ මේ වෝල් ස්කින් එක ආවා. මේ එක ඩයමන්ඩ් අඩු ගානෙන් ආවේ. ඊට පස්සේ ඒ ටික ආව ඩයමන්ඩ් 2500යි. බන්ඩල් එකයි ඉමෝට් දෙකයි ඒ ටික ඔක්කොම ආවා. ඔන්න ඉතින් පට්ටම ලකි මේ ඉවෙන්ට් එක ස්පින් කරා. පට්ටම වාසනාවක් තමයි තිබ්බේ. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉමෝට් එක. ඉතින් මේකටම සාමාන්‍යයෙන් ඩයමන්ඩ් යනවනේ 1000 ගානක්. කොයිද ඉමෝට් එක? මේ තියෙන්නේ
මෙතන account එකේ පරණ දවස් ගාන පෙන්නන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි event එක ස්පින් කරේ. අනිවාර්යෙන්ම Gaming Ghost Academy YouTube channel එක, Gaming Ghost Lite channel එක, E-Money with Ghost channel එක ඉතින් sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම diamond top up කරන number එක පහලින් දාලා තියෙනවා. ඒකට ඔයාලා message එකක් දාලා ඉක්මනින්ම diamond top up කරගන්න විශ්වාසවන්තව. එහෙනම් ඉතින් අද වීඩියෝ එක end කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියෙන් පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.